පළවෙනි දේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ වචනය රෑ දහවල් ඔබ කියවන්න ඕනේ. ඔබ යේසුස් වහන්සේව ගැලවුම්කාරයෙක් හැටියට පිළිගත්තාම ඔබ ඊළඟට කරන්න ඕනේ මොනවද? ඊළඟට කරන්න ඕන දේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ වචනය කියවන්න ඕනේ. ඒ වගේම ඒක මෙනෙහි කරන්න ඕනේ. ඔබ කිතුනුවෙක් වීමේ ඔබගේ චරිතය තමයි ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඇලුම් වීම. ඒ සමග ඇලී ගැලී ජීවත් වීම. ඉතින් ඔබට සුබ සිද්ධ වෙන්න ඕන නම් ඔයාගේ මාර්ගය තුළ ඔයා සඵලවත් මිනිසෙක් වෙන්න ඕනේ නම් දෙවියන් වහන්සේ කියනවා මගේ වචනය තමයි ඒකට ඔබට උදව් කරන්න යන්නේ. ඔයාට ඕන කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. අපිට ඕනේ බයිබලයක්. අපිට ඕනේ දෙවියන් වහන්සේගේ වචනය. ඒක අපිට නැත්තම් ඔයා ආත්මීක හිඟන්නෙක් වෙනවා. ගොඩක් අය ආත්මීක හිඟන්න. ඒගොල්ලන්ට යාඥා කරන්න බෑ. ඒගොල්ලන්ට නමස්කාර කරන්න බෑ. මුකුත් කරන්න බෑ. ඉතුනොත් වෙලාවක් තිබුණොත් ඉරිදා චර්ච් එක පාස්ට් මම බයිබලයේ කියවන්න කැමති ඒ වුණාට නිින්ද යනවනේ. ඒක ඔයාට තියෙන අකමැත්ත. ඒක හේතුව. ඒක කියවන්න ඔයාට තියෙන අකමැත්ත. ඒ අකමැත්ත තමයි ඔයාට තියෙන ප්‍රශ්නය. ඔයාට කැමැත්ත තියෙනවා නම් දෙවියන් වහන්සේ කරේ ඔබට පිපාසයක් තියෙනවා නම් ඔයාට දේව වචනය ඔයා ඒකට තමයි ආසම. ජොෂුවා 1:8 කියනවා ඔබ සඵලවත් මිනිසෙක් වෙන්නට නම් ඔබ ගැලවීම ලැබුවාම දෙවියන් වහන්සේගේ වචනය ඔබ කියවන්න ඕනේ. ආතබූත කියවලා හරියන්නේ නැහැ. මොනවද කියවන්න ඕනේ? දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය රාත සහ උදෑසන ඔබ කියවන්න ඕනේ. කොහොමද කියවන්නේ? ඔබ ශබ්ද නගලා කියවන්න ඕනේ. සමහරක් අය කියනවා මම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා මට දේව වචනේ කියවන්න වෙලාවක් නැහැ. ඔබ ඇවිල්ලා බොරුකාරයෙක්. දෙවියන් වහන්සේයි වචනයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඔබ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න බෑ දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක හැසිරෙන්න නැතුව. ඔබට යේසුස් වහන්සේට ප්‍රේම කරන්න බෑ දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රේම නොකර. බයිබලයේ කියනවා මට ප්‍රේම කරන්න මගේ වචනය ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ නැහැ උන්වහන්සේගේ වචනය නැතිව. ඒ නිසා අද දවසේ මම ඔබට කියන්නම් මේ ස්ථානයේ කියන ඔබ වචනය කියවන්න ඒ වගේ මේක මෙනෙහි කරන්න. ඔබගේ ප්‍රශ්නය ඔයා හඳුනගන්න. දෙවියන් වහන්සේ ඔයා එක්ක ක්‍රියා කරන්න ඕනේ නම් ඔයාව ඔයාගේ ලෝකය සඵල කරන්න ඕනේ නම් ඔයා මේක කරන්න.